ඉතින් අද ආවා මේ ස්මාර්ට් තර්මෝස්ටැට් එකක් අපි රූම් ටෙම්පරේචර් එකත් එක්ක කැලිබ්‍රේට් කරන්න. අපි නිවසක කොහොමද මේ AC එකේ ඇතුලේ තියෙන ටෙම්පරේචර් එක කැලිබ්‍රේට් කරන්න කියලා. ඉතින් බලන්න මේ වීඩියෝ එකෙන් ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ස්මාර්ට් තර්මෝස්ටැට් එක. ඉතින් මේකේ රූම් ටෙම්පරේචර් එක 13යි කියලා පෙන්නනවා. හැබැයි අපේ ඔරිජිනල් තර්මෝමීටර් එකේ 25.9 ඉඳන් පෙන්නන්නේ. ඉතින් මේ කැලිබ්‍රේට් කරන්න වෙන්නේ මෙහෙමයි. සෙටින් එකට ගිහිල්ලා මේකේ තියෙනවා ටෙම්පෝ කැලිබ්‍රේට් කියලා එක. ඒකට ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම පහට දාගෙන බලනවා. එතකොට මේක 18ක් වගේ පෙන්නනවා. ඉතින් අපේ මේ තියෙන ගානට මේක අපි මේ විදිහට කැලිබ්‍රේට් කරගන්න ඕනේ මේකේ තියෙන සෙන්සර් එක. ඔන්න දැන් අපි සෙටින් එකෙන් 5ක් වැඩි කරගත්තා නේ. ඊට පස්සේ මෙතන අපිට පෙන්නනවා 26ට. ඉතින් දැන් අපේ ඔරිජිනල් තර්මෝමීටරේ අපිට පෙන්නනවා 26.6. දැන් මේක පොඩ්ඩක් අපි කූල් වෙනකන් ඉන්න ඕන. මේක හරියටම කැලිබ්‍රේට් කරගන්න. ඉතින් අපි 26.6 නේ. ඒකෙන් තව පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් මේක දැන් දැනට 26ක් පෙන්නනවා. ඉතින් ඔන්නම තමයි අපි රූම් එකකට අපි රූම් ටෙම්පරේචර් එක කැලිබ්‍රේට් කරන්න අපේ ස්මාර්ට් තර්මෝස්ටැට් එක. ඉතින් අදට ගිහින් එන්න අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම්.